පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල වායු දූෂණය ඉහළ ගිය අතර එමගින් සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවල මධ්‍යස්ථ වායු ගුණාත්මක අගයක් පැවතින. කෙසේ නමුත් දිගන සහ අම්බලන්ගොඩ ප්‍රදේශයන්හි ඇතැම් දිනවල සෞඛ්‍යයට අහිතකර මට්ටමක් දක්වා එය ළඟා වී තිබිණි. කොළඹ පමණක් හිතකර වායු ගුණාත්මක මට්ටමක් වාර්තා කළ අතර එහි වායු ගුණාත්මක දර්ශකය 42කි. ඉහළම වායු ගුණාත්මක අගය අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි වායු ගුණාත්මක අගය 95කි. මෙම සජීවීකරණය 2025 ජූලි 28 සිට අගෝස්තු 1 දක්වා කාලය තුළ රට පුරා විවිධ ස්ථානවල දෛනික වායු ගුණාත්මක අගයෙහි වෙනස් වීම පෙන්වයි. සුළං හමන ආකාරය වායු ගුණාත්මක භාවයට බලපෑවේ කෙසේද? අරාබි මුහුදාවට ගොඩබිම් ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය අවමාදයක් ගනු ලබන අතර එම වාතය ශ්‍රී ලංකාවට වයඹ දෙසින් හමුන සුළං සමග රටට ඇතුළු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක භාවය නිරීක්ෂණය කරන මධ්‍යස්ථාන බොහෝමයක වායු දූෂණය තරමක් ඉහළ අගයක් ගනු ලැබිය. මෙහි පසුගිය වර්ණය මගින් ඉන්දියානු සාගරය සහ දකුණු ආසියාවේ වායු ගුණාත්මක දර්ශකය පෙන්වන. ඉහළ වායු ගුණාත්මක දර්ශක අගයක් මගින් වායු දූෂණය ඉහළ බව නිරූපණය කරයි. සුදු පැහැති ඊතල වැනි චලිතය මගින් සුළං ගමන් කරන දිශාව පෙන්වයි. මෙම සජීවීකරණ වීඩියෝ මගින් අරාබි මුහුද හරහා වයඹ දෙසින් පැමිණෙන සුළං මගින් දූෂිත වාතය රට තුළට ඇතුළු වන ආකාරය පෙන්වයි. අප ඉන්දියානු සාගර දූපත් සහ එහි බෙරකතොට ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන රටවල් 4ක ලියාපදිංචි සංවිධාන 7ක සම්මිලනයකි. අපගේ සහයෝගිතාකරුවන් වන්නේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය, කොලම්බියානු දේශගුණික විද්‍යා අභ්‍යාස සහ ජල මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. නමුත් කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.